මම සමහරක් දේවල් ඔබට පහුගිය සතිවල කිව්වා. ගිය සතියේ අපි දෑත්වල ඵලය, දෑත්වල ආශිර්වාදය ගැන අපි කතා කළා. මම අත තියෙන ඔක්කොම දේවල් සාර්ථක වෙනවා. කොහොමද මම අත තියෙන ඔක්කොම දේවල් සාර්ථක වෙන්නේ? හලෙලූයා. ගොඩාක් මිනිස්යන් ඉන්න ඔවුන් අත තබන හැම දෙයකදීම ඔවුන් පරාජිතයි. නමුත් අපි ගිය සතියේ දේව වචනේ ඇසුවා. ඔබට ඒ පිළිබඳව CD එක ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ DVD තිබෙනවා. ඔබට ලබා ගන්න පුළුවන්. right. අද දවසේ මම කතා කරන්න යනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ආමෙන්. කී දෙනෙක් කැමතිද? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ආමෙන්. හිතෝපදේශ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වචනේ කියනවා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙන්නේ උන්වහන්සේ ඊට දුක එකතු නොකරන සේක. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙනවා. දැන් ඔබ පොහොසත්කම කිව්වහම ඔබට ඒකට ඕන දෙයක් දාගන්න පුළුවන්. ඔබට මිල මුදල් දාගන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබට දාගන්න පුළුවන්. ඔබගේ ඥානය ගැන දාගන්න පුළුවන්. ඔබට ඕන දෙයක් ඒකට එකතු කරගන්න පුළුවන්. නමුත් මම ආශිර්වාදය හා පොහොසත්කම කියන දේ කතා කරන්න යනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අපිට පොහොසත්කම ලබා දෙන්න යනවා. දැන් මේ ස්ථානයේ යම් කිසි කෙනෙකුට දෙවියන් වහන්සේ ආශිර්වාද කළොත්, ඊ타මත්ම දිලිඳු මිනිසෙකුට දෙවියන් වහන්සේ ආශිර්වාද කළොත්, ඒ ආශිර්වාදයේ ඔහු තුල පවතිනවා නම්, අපි හිතමු දෙවියන් වහන්සේ යමෙකුට ආශිර්වාද කරනවා, ඔබ අවුරුදු 50ක් ආශිර්වාද ඇතිව ජීවත් වෙන්න යනවා. අවුරුදු 60ක් කියලා දාගන්නත් පුළුවන් ඔබට ඕන. අවුරුදු 80ක් කියලා ඔබට දාගන්නත් පුළුවන්. ඔබට ජීවිත කාලෙම කියලා දාගන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ අවුරුදු 50ක්. හරි. දෙවියන් වහන්සේ යමෙකු ආශිර්වාද කරනවා, අවුරුදු 50ක් මේ මිනිසයා පොළොවේ ඉතා බලවත් ආශිර්වාදලත් කෙනෙක් වෙන්නට යනවා. හලෙලූයා. ඉතින් එදා ඉඳලා ඔහුගේ ජීවිතේ ඔක්කරන කියන යන එන හැම තැනකදීම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු අත්දකින්න යනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහුගේ ජීවිතේ තිබෙන විට ඔහු ගිහිල්ලා කාන්තාරයක කඩයක් දැම්මත් දන්නවද ඒ ස්ථානයේදී ඔහු පොහොසත් මිනිසෙක් වෙන්න යනවා. කවුරු හරි කියමුද ආමෙන් කියලා? හලෙලූයා. දෙවියන් වහන්සේ යම් කිසි කෙනෙකුට ආශිර්වාද කරපුවාම ඒ ආශිර්වාදය පොළවේ පවතින කිසිම වාතාවරණයක් අනුව ඒ ආශිර්වාදය වෙනස් වෙන්නේ නැත. හලෙලූයා. ඔබට වැටහෙනව නේද මම කියන්න යන දේ? දෙවියන් වහන්සේ යමෙකුට ආශිර්වාද කරපුවාම ඒ ආශිර්වාදය දන්නවද පොළවේ තිබෙන කිසිම තත්වයක් වාතාවරණයක් අනුව ඒක වෙනස් වෙන්නේ නැත. ඇයි? ඒ ආශිර්වාදය ආවේ දෙවියන් වහන්සේගෙන් නිසා. හලෙලූයා. ආණ්ඩුව වෙනස් වුණාට,
ඒක ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. දන්නවද? තෙල් මිල ඉහළ ගියාට ඒක ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. ඔබ මොනවද කරන්නේ? ඔබ මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකේ මිල ඉහළ යෑම පහළ යෑම ඔබට බලපාන්න යන්නේ නැහැ. ඇයි දන්නවද? ඔබව ආශිර්වාද කරන තිබෙන්නේ ඔබ මුණ දෙන ඕනෑම තත්වයක් තුලදී ඔබ ආශිර්වාද ලද්දෙක් වෙන පිණිස. හලලූයා. ඒ ආශිර්වාදය විවිධ මට්ටම් වලදී විවිධ තත්වයන් වලදී වෙනස් වෙන්නේ නැති විදියට තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්නේ. ආමෙන්. හලලූයා. ආමෙන්. ඔබට තේරෙනවද මං කියන්නේ? නෑ ඒ වුණාට පාස්ටර් මම කරන දේ මෙහෙමයි. ඔබ ඒක එහෙමනම් එහෙමයි. නමුත් මම කියන්න යන්නේ දෙවියන් වහන්සේ යම් කිසි කෙනෙකුට මේ පොළවේ ඉන්න ඊ타ත්ම දිලිඳු මිනිසෙකු අරගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද කළොත් දෙවියන් වහන්සේ ඔහු යන හැම තැනකදීම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු තුළ තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු යන හැම තැනකදීම ඒ ආශිර්වාදය ඔහුත් එක්ක ගමන් කරන්න යනවා. ආමෙන්. ඔහු කොහෙද යන්නේ? ඒ ආශිර්වාදය ඔහුත් එක්ක ගමන් කරනවා. දේශයක රාජ්‍යක පවතින වාතාවරණය අනුව එක එහා මෙහා වෙන්නේ නැහැ. කරුණා කරලා මම කියන්නම් ඔබ ඒක විශ්වාස කරන්න එපා. ඒක එහෙමයි. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරපුවාම ඒකට කොහොමද මේ පොළවේ තිබෙන යම්කිසි තත්වයක් බලපෑමක් කරන්නේ? සමහරු කියනවා මේ ආණ්ඩුව හරියන්නේ නැහැ. දැන් සුද්ධෝ එන්නේ නැහැ. එමෙ නැත්නම් ව්‍යාපාරිකයෝ එන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හලෙලූයා. ඔබ 10කින් කරපු දෙයකින් දෙවියන් වහන්සේට පුළුවන්. ආමෙන්. ඔබ 10කින් කරපු දේ එකකින් දෙවියන් වහන්සේට පුළුවන්. ආමෙන්. හලෙලූයා. දැන් මම ඔබට දේව වචනයෙන් මම කතා කරන දේ සනාථ කරන්න යනවා. ආමෙන්. උප්පත්ති පොතට අපි ගමන් කරමු. උප්පත්ති 27:27. උප්පත්ති 27 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වචනය. කියවන්න පුළුවන්ද? උප්පත්ති 27:27. දැන් මේ ස්ථානයේ ඊසාක්ට පුතු දෙන්නෙක් ඉන්නවා. පුතු දෙන්නෙක් ඉන්නවා. ඒ පුතාගෙන් දෙවනි පුතා එහෙම නැත්නම් බාල පුත්‍රයා තමයි යාකෝබ්. දැන් ඔහු ඊ타ත්ම විශේෂ මිනිසෙක්. ඔහු ඊ타ත්ම විශේෂ මිනිසෙක්. මේ ආශිර්වාදයට පුදුමාකාර කෑදරකමක් තිබුණා වූ මිනිසෙක්. හලෙලූයා. ඔහු පවුලේ බාලය. නමුත් ඔහු කුළුඳුලාගේ උරුමය, කුළුඳුලාගේ ආශිර්වාදය එම නැත්නම් ප්‍රථම දේ ලබා ගැනීම පිළිබඳව පුදුමාකාර කෑදරකමක් තිබුණා වූ මිනිසෙක්. මම ඔබට කියන්න යනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට ඔබ මේ උදෑසන කෑදරෙක්ද? ආමෙන්. මට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඕනේ. ආමෙන්. සමහර මිනිසයන් ඉන්නවා මොන හරි දෙයක් කාලා රස නම් මෙතන ඉඳලා කොළඹට ගිහිල්ලා හරි එක කාලා එනවා. එච්චරට කෑදරයි ඒ කෑමට. ආමෙන්. දන්නවද සමහර වෙලාවට මමත් ඒ වගේ දේවල් කරලා තිබෙනවා. හලෙලූයා. අයි දන්නවද? අපි කැමති අපේ දිව පිනවන්න. අපි කැමති අපේ ඇස් පිනවන්න. හලෙලූයා. අපි කැමති අපේ නහය පිනවන්න. හරි. දැන් අපි මේ ස්ථානයේ දකිනවා රස කෑමකට කෙනෙක් කොයිතරම් කෑදරයිද? මං විතරයි වගේ. ඕගොල්ලෝ රවාගෙන ඉන්න විදියට මට පේන්නේ මං විතරයි වගේ. කී දෙනෙක් ඉන්නවද රස කෑම වලට කෑදර අය? ඕ මාරයි.
රස කෑම ඔයගොල්ලෝ කාලම නැද්ද? හලෙලූයා. රස කෑම වලට අපි කෑදරයි. හරිද? මන් දන්නවා ඔයගොල්ලෝ ඇවිල්ලා එච්චරට අවංකයි. මට අවංක නෑ වගේ. තේනවද? අවංක නැද්ද ඔයගොල්ලෝ? රස කෑම වලට අපි කෑදරයි. හලෙලූයා. ආමේන්. හලෙලූයා. අපි කෑදරයි. මම ඔබට කියන්නම් මේ යාකෝබ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයටත් එපමණට කෑදරකමකින් සිටියා. ඔව් කොයිතරම් මේ ආශිර්වාදය ලබා ගන්න කොයිතරම් කෑදරකමකින් බඩගින්නකින් ඔව් සිටියද කියනවා නම් ඔහු නොකල යුතු දේවල් කරමින් ඔහු පොරබැදුව මේ ආශිර්වාදය ලබා ගන්න. හලෙලූයා. ඔව් පුදුම දේවල් කරමින් ඔහු පොරබැදුව මේ ආශිර්වාදය ලබා ගන්න ඔහු දැනගත්තා. ආශිර්වාදය මගේ ජීවිතයට ආවොත් මම යන මම අත තබන මම ජීවත් වෙන ඕනෑම ස්ථානයකදී මම සාර්ථකත්වය කරා ගමන් කරන්න යනවා. හලෙලූයා. ආශිර්වාදය හැමෝම කියමුද? ආශිර්වාදය. හලෙලූයා. මට මේ ආශිර්වාදය ගැන කියනකොට කටට කෙලවුණනවා. මම දන්නවා ඒක කොයිතරම් බලවත්ද කියලා. හලෙලූයා. මම මේක ගැන කෑදරකමින් ඉන්නවා. වෙන කිසිම යාඥාවක් නැහැ. ස්වාමීනි ඔබේ අත දිගු කොට මට ආශිර්වාද කළ මැනව. ආමේන්. හලෙලූයා. 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 ආමේන්. දැන් ඔන්න යාකෝබ් හරිද? මං ඊ타මත්ම කෙටි කරන්න යනවා මේ පණිවිඩය. තමාගේ පියාගෙන් මේ ආශිර්වාදය ලබා ගන්න යනවා. ඔහු පුදුම දේවල් කරමින් තමයි එන්නේ මේ ආශිර්වාදය ලබා ගන්න. හරිද? පියාව රවට්ටලා සහෝදරයව රවට්ටලා ගොඩාක් දේවල් කරනවා. එහෙම කොට ආශිර්වාද ලැබෙයිද? එහෙම ඒ වගේ මිනිස්සුන්ට ආශිර්වාදය ලැබෙයිද? මේ වගේ රැවටිලිකාර මිනිස්සුන්ට ආශිර්වාදය ලැබෙයිද? යාකෝබ් කියන නමේ තේරුමම තමයි රැවටිලිකාරයා. එහෙම නැත්නම් කපටියා. හරි. මේ වගේ මිනිස්සුන්ට ආශිර්වාද ලැබෙයිද? කපටි මිනිස්සුන්ට. ආමේන්. පාස්ටර් ඔය වගේ ඒවා කියන්න එපා. මොකද මිනිස්සු හැදෙන්නේ නැහැ ඔවා කිව්වහම. මට ඕනේ නැහැ ඔබව හදන්න. ආමේන්. හැබැයි පව් නොකරන එක ඔබගේ චරිතය වෙන්න ඕනේ. ආමේන්. හලෙලූයා. අයහපත් දේ නොකරන එක ඒක ඔබගේ චරිතය වෙන්න ඕනේ. ආමේන්. දැන් හොඳයි. දැන් මෙන්න පියාගේ ආශිර්වාදය යාකෝබ් ලබනවා. අපි මේ බයිබල් පද කීපයක් කියවමු. කියවන්න පුළුවන්? 27 එවිට ඔහු ළඟට આવුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශිර්වාද කරමින් බලව මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමින් වහන්සේ ආශිර්වාද කළ කෙතක සුවඳ මෙනි. ආමේන්. දැන් මේ ඊසාක් රැවටෙනවා මේ ඒසෙව් එහෙම නැත්නම් යාකෝබ්ගේ අයියා සහෝදරයා කියලා. දැන් ඔහුව සිපගත්තාම සුවඳ ඒසෙව්ගේ සුවඳ වගේ. දැන් අම්මා මොනවද කරන්නේ? සුවඳ විලෝම් ගාලා මොමස් හදලා දීලා යාකෝබ් යවනවා තාත්තා වෙතට අයියට අයිති ආශිර්වාදය ලබා ගන්න. දැන් තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ. තාත්තා දැන් ආශිර්වාද කරන්න යනවා ඒසෙව්ට එහෙම නැත්නම් අයියට. හැබැයි අයියා කියලා හිතලා කාටද ආශිර්වාද කරන්නේ? මල්ලිට, යාකෝබ්ට. මෙන්න කියනවා කියන්න. එබැවින් දෙවියන් වහන්සේ අහසේ පිනිද පොළවේ සාරත්වයේද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙනසේක්වා. හරි කියන්න. මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා. හalleluya. මම මේක පස්සේ විග්‍රහ කරන්නම්. මේ බයිබල් පදේ ටිකක් කියන්න. ජාතිහු නුඹ බැහැ දකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වයන්න.
නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැ දකිත්වා. නුඹට ශාප කරන සියල්ලෝ ශාප කරනු ලබත්වා. නුඹට ආශිර්වාද කරන සියල්ලෝ ආශිර්වාද කරනු ලබත්වායි කීය. ඊසාක් යාකොබ්ට ආශිර්වාද කොට නිම වූ කෙනෙහිම ආමේන්. දැන් මේ ස්ථානයේ කියනවා ඊසාක් යාකෝබ්ට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයේ කරුණු කීපයක් අඩංගු වෙනවා. ඔබ දන්නවද යාකෝබ්ට මේ කරපු ආශිර්වාදය අද දක්වා මේ මොහොත දක්වාම ඊශ්‍රායෙල් වරුන්ගේ ජීවිතේ තියෙනවා. හලෙලූයා. මේ ආශිර්වාදය ඔවුන් කොච්චර දැන් බලන්න මේ ආශිර්වාදය ලබා ගන්නේම රැවටිලිකාරයෙක් කපටියෙක් මුලා කරපු මිනිස්සෙක් හැටියට. මේ වගේ මිනිස්යන්ට ආශිර්වාදේ පැමිණෙයිද? ආමෙන්. හලෙලූයා. අපි ගොඩක් වෙලාවට අපිට තිබෙනවා විනිශ්චයන්. නමුත් මේ ස්ථානයේ දෙවියන් වහන්සේ දන්නවද ඊසාක්ව පාවිච්චි කරලා ඊසාක්ව පාවිච්චි කරලා යාකෝබ්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මුදා හරිනවා. ඒ මුදා හැරියට පස්සේ යාකෝබ් එතනින් යනවා. ගිහිල්ලා කොහෙද ඉන්නේ? අපි බලන්න යනවා උප්පත්ති 31:7 උප්පත්ති 31:7 මම ඔබට ආශිර්වාදය ගැන බයිබල් පද කීපයක් දෙන්න යන්නේ. උප්පත්ති 31:7 මෙන්න බලන්න. දැන් මේ පියාගේ ආශිර්වාදය ලබා ගත්තට පස්සේ යාකෝබ් යනවා තමාගේ මාමගේ ගෙදර. දැන් ඇයි දන්නවද මාමගේ ගෙදර යන්නේ? අයියාගේ ආශිර්වාදය යාකෝබ් මල්ලි ලබා ගත්තා. දැන් අයියා මරන්න හොයනවා. හරිද? ඒකින්ද හලෙලූයා. ඒකින්ද මොනවද දන්නවද කලේ? මාමගේ ගෙදරට අම්මා හිමීට පිටත් කරලා යනවා. පුතේ අපේ අයියා ඉන්නවා. එයා අයියාගේ ගෙදර ගිහලා ඔබ හැංගිලා ඉඳින් කියලා දැන් යාකෝබ් මාමගේ ගෙදරට යවනවා. යවුවට පස්සේ මෙන්න බලන්න සිදුවෙන දේ. හරිද? දැන් මාමගේ ගෙදර ලස්සන දුවරු දෙන්නෙක් ඉන්නවා. ලෙයා සහ රාකෙල් කියලා. දැන් යාකෝබ් මේ ගෙදරට ගියාම දැක්කා. ඉතින් දේව වචනේ කියනවා ඇය බාල දියණියට ආදරය කර ඔහු බාල දියණියට ආදරය කරන්න පටන් ගත්තා. මෙතන රාකෙල්. හරි. ආදරය කරන්න පටන් ගත්තා. දැන් ලාබන් දැනගත්තා යාකෝබ් ඇවිල්ලා විශේෂ මිනිහෙක්. ආමේන්. යාකෝබ් ඇවිල්ලා විශේෂ මිනිහෙක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යාකෝබ් එක්ක තියෙන බව, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යාකෝබ්ට තියෙන බව ලාබන් දැනගත්තා. ඒක නිසා මොනවද දන්නවද කළේ? කොහොම හරි කරලා පළවෙනි දුවව දීලා හරිද යාකෝබ්ව ගෙදර තියාගන්න ඕන කියලා කල්පනා කරා. දැන් මෙහෙම කරපු තාත්තා පළවෙනි දුවව දෙනවා. දැන් මේක රවට්ටලා බාල දුවට ආදරය කරනවා. පළවෙනි දුවව දෙනවා. ඊට පස්සේ ලාබන් යාකෝබ් දැනගන්නවා මාමා මාව රවට්ටුවා. හැබැයි යාකෝබ් මත ආශිර්වාදය තියෙනවා. ආමේන්. ඊට පස්සේ මාමා කියනවා හරි උඹට මම දෙවෙනි දුවවත් දෙන්න. තව අවුරුදු 7ක් මාත් එක්ක හිටපන්. ආමේන්. ඔබ දන්නවද දුවරු 4 දෙනෙක් හිටියානම් ලාබන් 4 දෙනාම යාකෝබ්ට දීලා යාකෝබ් තියාගන්නවා ගෙදර. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? ආශිර්වාදය. හලෙලූයා. දුවලා 10 දෙනෙක් හිටියානම් යාකෝබ්ට 10 දෙනාම දීලා යාකෝබ්ව ගෙදර තියාගන්නවා. දැන් එහෙම නෙමෙයි. දැන් මේක හොරෙද්ද දන්නේ නැහැ. අපේ දුව රැවටිලාද දන්නේ නැහැ. අම්මෝ දැන් එහෙම තමයි. බොහොම අමාරු ඒ කියන්නේ CID දාලා හොයලා කරලා තමයි දුවව දෙන්න පරීක්ෂණ ගොඩාක් පවත්වලා තමයි දුවගේ විවාහය තීන්දුව කරන්නේ අද. දන්නවද? ආශිර්වාදය නැහැ. ආමෙන්. හැබැයි ආශිර්වාදය තිබුණා නම් ආමෙන්
ආශිර්වාදයේ තිබුණා නම් ඒක ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බයිබලයේ කියනවා මේ ලාබන් මත ලාබන් දැනගත්තා යාකෝබ් කියන්නේ විශේෂ මිනිසෙක්, ආශිර්වාදලත් මිනිසෙක්. ඒක නිසා මොහු මගේ ගෙදර ඉන්න තුරු මම ආශිර්වාද ලබනවා. හලෙලූයා. දැන් විවාහ වුණාට පස්සේ දැන් පොඩි ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ දැන් ලාබන් කතා කරලා යාකෝබ්ට කියනවා. කියන්න පුළුවන් දේ වචනේ. ලාබන් කතා කරලා යාකෝබ්ට කියනවා. කියන්න 31 නේද? 31:7 නුඹලගේ පියා මා රවටා මාගේ කුලිය දසවරක් වෙනස් කළේය. එහෙත් මට හිංසාවක් කරන්න දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නොදුන්සේක. දැන් යාකෝබ්ගේ භාර්යාවන්ට යාකෝබ් කතා කරලා කියනවා මේ පියා හරි කපටියා, මටත් වඩා කපටියෙක්. ලප ඇති වුන් නුඹේ කුලිය වන්නේ ඇයි ඔහු කී කල. දැන් ලාබන් කතා කරලා කියනවා ලප ඇති උන් පැටවු දැම්මේ නැහැ. ඒ කියන්නේ ලප තියෙන එළු බැටළු උන් ඉන්නවානේ. උන් ඇවිල්ලා වඳ වගේ අය. දැන් ලාබන් කතා කරලා කියනවා ලප උන් සෙට් එක උඹ බලාගනින් මම උඹට දෙන්නම්. උඹ ලප ඇති උන් ටික බලාගනින් කියලා. දැන් ඊට පස්සේ මොනවද වෙන්නේ මෙතන? නුඹේ කියන්නේ ලප ඇති උන් නුඹේ කුලිය වන්නේ ඇයි ඔහුට කී කල මුළු රැළ ලප ඇති උන් බිහි කළෝය. හලෙලූයා. ලප උන් උඹට වන්නේ කියපු ගමන් අර එළු බැටළු ටික මොනවද දන්නද කරේ? ලප ඇති උන්ව පැටව දාන්න පටන් ගත්තා. ලාබන් බැලුවා මාර ප්‍රශ්නේ වෙන්නේ ඔක්කොම මෙවුන් සත්තු ටික ලප ඇති උන්නේ දාන්නේ දැන් ඔක්කොම ටික යාකෝබ්ට යනවා. ඊට පස්සේ එයා තව උපක්‍රමයක් පාවිච්චි කරනවා. මෙනා ගන්න. නුඹේ කුලිය වන්නේ ඇයි කියලා රේඛා ඇති උන් නුඹේ කුලිය වන්නේ ඇයි කීස් කල මුළු රැළ රේඛා ඇති උන් බිහි කළේ. ඒ කියන්නේ ලප ඇති උන් නුඹේ වන්නේ ඇයි කියනකොට මුළු එළුවෝ බැටළුවෝ හරකා බාන ඔක්කොම ටික පැටව දාන්න ගත්තේ තිත් ඇති උන් ලප ඇති උන්. හරිද? ඊට පස්සේ ලාබන් බැලුවා ඔක්කොම ලප ඇති උන් තමයි පැටව දාන්නේ. දැන් ඉතින් මේක වෙනස් කරලා ලප ඇති උන් ටික මං අරගෙන රේඛා ඇති උන් ටික මූට දෙන්න ඕන. ඉරි ඇති. හලෙලූයා. දැන් ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? අර ලප ඇති පැටව දාපුන් ලප ඇති පැටව දාන එක නතර කරලා එදා ඉඳලා ඉරි ඇති පැටව දැම්මා. රේඛා ඇති අය. ඔබ දන්නවද? ආශිර්වාදය වළක්වන්න බෑ. ආමේන්. කිසිම උපායකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරපුවාම ලාබන් උත්සාහ කළා යාකෝබ්ගේ ආශිර්වාදය නතර කරන්න. නමුත් යාකෝබ්ගේ ආශිර්වාදය ලාබන්ට නතර කරගන්න බැරි වුණා. දෙවියන් වහන්සේ යාකෝබ්ට ආශිර්වාද කළේ ලාබන්ගේ ගෙදරදී විතරක් නෙමෙයි ලෝකේ ඕනම ස්ථානයකදී ආශිර්වාද ලබන විදිහටයි. හලෙලූයා. දන්නවද ඔබගේ ජීවිතේ ඔබට මේ වගේ කපටි මිනිස්යන් හමු වෙන්න පුළුවන්. ඔබත් කපටියෙක් වෙන්න පුළුවන්. හලෙලූයා. හැබැයි මම කියන්නම් දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරාට පස්සේ ඒක වෙනස් කරන්න බැරිය. අවුරුදු 50 නම් ඒ අවුරුදු 50 යනතුරු ඔබ මත ඒ ආශිර්වාදය ඒ විදිහටම තියෙන්නට යනවා. ඒක වෙනස් වෙන්නේ නැත. හලෙලූයා. කාටවත් ඒක වෙනස් කරන්නට බැරිය. ආමේන්. මේ ආශිර්වාදය යාඥා කරලා ලබා ගන්න බෑ. මේ ආශිර්වාදය निराහාර ඉඳලා එහෙම ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. निराහාර ඉන්න අය තාමත් निराහාර ඉන්නවා. නමුත් ඔවුන් අත තියෙන ඔක්කොම අසාර්ථකයි. නමුත් මම ඔබට කියන්න යන්නේ හරිද දෙවියන් වහන්සේ ඔබ මතට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආවහම ඒ ආශිර්වාදයට බලය තිබෙනවා ඔබට පොහොසත්කම ලබා දෙන්න. හලෙලූයා. ඔබ යන ඕනම ස්ථානයකදී දෙවියන් වහන්සේගේ පොහොසත්කම ලබා දෙන්න ඒ ආශිර්වාදයට බලය තියෙනවා. පාස්ටර් ළඟට ඇවිල්ලා ගහලා ගියා වැඩේ නෑ. හලෙලූයා. ඒකෙම ගහලා යන්න බෑ. හලෙලූයා. ආමේන්. මේක විකුණන්න මේක ගන්න හරි ගියේ නෑ වැඩේ.
කණ්ඩම යාවේ සල්ලිත් තිබුණ සාක්කේ කොහොමද සල්ලි බැලුවේ නැහැ මේ ඉදිවිලා තිබුණ සල්ලි හලෙලූයා වැඩේ දාලා ගියා නෑ හලෙලූයා ආශිර්වාදය ඔබ තුල තියෙනවා නම් ඒ ආශිර්වාදය කාන්දමක් වගේ ඔබ වෙතට ඇදිලා එනවා ආමේන් ආමේන් හලෙලූයා ආමේන් දැන් ගෙදර ඉන්න පූසණන් ඇති තරම් පැටවු දානවා. වහු පැටියා දාමත් මද වෙලා. ඌ පැටවු දාගන්න අනේ බලු පැටවු ටික. මං කියන්නේ. හලෙලූයා. දැන් බලු කොටුවට යාඥා කරන එක නතර කරන්න. ආමේන්. හලෙලූයා. දැන් ඔබ ආශිර්වාද ලද්දෙක් වුණාම ඔබගේ එළු බැටළුවෝ පැටවු දාන්න පටන් ගන්නවා. හලෙලූයා. ආමේන්. බලු කොටුව වටේ හත් වතාවක් යන්න තෙල් අරගෙන වතුර අරගෙන හත් වතාවක් යන්න මොකද බයිබලයේ තියෙනවා. නෑ. හලෙලූයා. මට හිතෙනවා ඕගොල්ලෝ වටේ හත් වතාවක් යන්න. ඇයි දන්නවද මම දන්නවා ආශිර්වාදය රඳා පවතින්නේ දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරපුවාම ඒ ආශිර්වාදයට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ ආශිර්වාදය දෙන විට දන්නවද ඔබව සෝදිසි කරන්න යන්නේ නැහැ. ඔබව පරීක්ෂා කරන්න යන්නේ නැහැ. දන්නවද දුක ඒකට එකතු කරලා දෙන්නේ නැහැ. හලෙලූයා. එහෙම කළේ LTT එක. කේක් එකක් ඇතුලේ බෝම්බයක් දාලා එවනවා. දෙවියන් වහන්සේ LTT එකට එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ට අයිති කෙනෙක් නෙවෙයි උන්වහන්සේ. ආමේන්. උන්වහන්සේ ਸਰව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ. සමහරක් අය කියනවා නේද ආශිර්වාදය දෙනකොට විපත්තියකුත් එවනවා. එහෙම කරන්නේ මේ මෙනම් පාතාල ලෝකේ ඉන්න කෙනෙක් වෙන්න ඕන. දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් පරිපූර්ණයි. හලෙලූයා. ඔබ කාල් ගරන්නේයි. ගල් තියේ කියලා නේකි. ඔයගොල්ලන්ගේ දරුවන්ට ගල් ඇතිපත් ඔයගොල්ලෝ දෙන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට දෙන්නේ හොඳම දේ. හොඳම දේ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ තුල තියෙනකොට ඔබ ලබා ගන්න යන්නේ හොඳම වටිනාම අනර්ගම දේවල්. හලෙලූයා. හලෙලූයා. දන්නවද යාකෝබ් ලාබන්ගේ ගෙදරදී සස්ත්‍රීක වූ සඵලවත් මිනිසෙක් බවට පත් වෙනවා. ආමේන්. ආශිර්වාදය. දැන් ඊසාක් ආශිර්වාද කරනවා යාකෝබ්ට නුඹ ස්වාමියෙක් වෙන්න යනවා බොහෝ අය නුඹට වැඩ කරන්න යනවා. දන්නවද අපේ වගේ රටවල් වල අය ඊශ්‍රායලෙට ගිහිල්ලා කොච්චර වැඩ කරනවද? ඒගොල්ලන්ගේ ගෙවල් වල කොච්චර වැඩ කරනවද? ඒගොල්ලන්ගේ මොනවාද ෆාම් වල කොච්චර වැඩ කරනවද ගිහිල්ලා අපේ රටේ අය? හලෙලූයා. මං හිතන්නේ 50000ක් 60000ක් ඊට වැඩි වෙන්නේ නැති නේද? සයිප්‍රස් වලම ලක්ෂ 8ක් වැඩ කරනවලු. ආමේන්. ඊශ්‍රායල් වලත් වැඩ කරනවා ගිහිල්ලා. ඇයි? මෙතන කියනවා මිනිස්සු ඇවිල්ලා ඔබට වැඩ කරන්න යනවා. ඔබට සේවය කරන්න යනවා. ඔබට වහල්කම් කරන්න යනවා. හලෙලූයා. ආමේන්. ඉතින් දැන් මම ඔබට තව බයිබල් පදයක් පෙන්නන්නම්. උප්පත්ති 32:25 මේ ආශිර්වාදයට යාකෝබ් කොච්චර බඩගින්නිද කොච්චර කෑදර මිනිසෙක්ද. හලෙලූයා. ආමේන්. හලෙලූයා. මෙතන ඉන්නවද කෑදර අය? හලෙලූයා. රස කෑම වලට කෑදර නැත්තම් මම දන්නවා ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයටත් කෑදරෙක් වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. ආමේන්. හලෙලූයා. කරුවර කියමුද ආමේන් කියලා? හලෙලූයා. මම දන්නේ ඇයි ඔබ ඔහොම ඉන්නේ කියලා. ළඟ ඉන්න කෙනා දිහා බලලා කියන්න. ඔබ ආශිර්වාදලත්. කියන්න ළඟ ඉන්න කෙනාට කියන්න. පිටිපස්සේ ඉන්න කෙනාටත් කියන්න. හලෙලූයා. 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 ආශිර්වාදලත්. ආශිර්වාදලත්. හලෙලූයා. හලෙලූයා. ආමේන්. ආශිර්වාදලත්. ආශිර්වාදලත්. ආමේන්. දැන්
යාකෝබ් හෙන කපටියා. හැබැයි ආශිර්වාදලත්. ආමේන්. ඒ වුණාට මම ඔබට කියන්න යනවා. ඔබ කපටියෙක් වෙන්න එපා. හalleluya. ඔබ යම් දෙයක් කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ හොඳ දෙයට ගණන් දාලා බාලදේ විකුණන්නෙක් වෙන්න එපා. ඒ මොනොත් ඔබ ඉක්මනින් ගුටි කන්න යනවා. හalleluya. ආමේන්. ඔබ ඉක්මනින්ම ගුටි කන්න යනවා. right. කියවමු අපි උප්පත්ති. ඒ තැනන් වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කලවා සන්ධියට ගැසූසේක. හරි කියන්න. යාකොබ්ගේ කලවා සන්ධියද උන්වහන්සේ සමග පොරබදද්දී ඇදී ගියේය. උන්වහන්සේ කතා කොට පහන් වෙන බැවින් මා යන්ට හැරපන්නැයි කීසේක. ඔහුද ඔබ මට ආශිර්වාද කළොත් මිස ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි කී නැත්තං යන්න නොහරිමි කීසේක. දැන් මේ ස්ථානයේ යාකෝබ් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට උදෑසන පාන්දර හරිද ඔහු උදේ පාන්දර අවදි වෙනවා. අවදි වෙන විට එක මිනිහෙක් ඇවිල්ලා ඔහුව අල්ල ගන්නවා. ආමේන්. හalleluya. උදෑසන අලුයම කී දෙනෙක් උදෑසන මේ වගේ පොර බැදීම් වල ඉඳලා තියනවද නේද? දේව දූතයෙක් දැන් මේ ස්ථානයේ කියන මිනිහෙක් ඇවිල්ලා ඔහුව අල්ලගත්තා. ඔහුව අල්ලගෙන දැන් ඔහුව අල්ලගත්තාම යාකෝබ් මොනවද දන්නවද කරේ? යාකෝබ් මේ මිනිහයාව අල්ලගත්තා. යාකෝබ් දැනගත්තා මේ මිනිහයා විශේෂිත කෙනෙක්. හalleluya. යාකෝබ් මේ මිනිහයාව අල්ලගත්තා. කොච්චර අල්ලගත්තද කියනවා නම් බයිබලයේ කියනවා මේ මිනිහයා යාකෝබ්ට කියනවා මට යන්න අතහැරපන්. මට අතාරින්න මාව අතාරින්න මට යන්න දෙන්න. දැන් අර ආපු මිනිස්සයා කියනවා මාව අතාරින්න මට යන්න ඕනේ යාකෝබ් ගෙදර යන්න ඕනේ මට. හalleluya. ආමෙන්. දැන් යාකෝබ් කියනවා මම නුඹව අතාරින්නේ නැහැ. මට ආශිර්වාද කළොත් මිස නැත්තම් මම නුඹව අතාරින්නේ නැහැ. බැරිම තැන බයිබලයේ කියනවා මේ මිනිස්සයා මේ දේව දූතයා යාකෝබ්ගේ කලව සන්ධියට ගැහුවා කියලා. එදා ඉඳලා යාකෝබ් මෙන්න මේ වගේ ඇවිදලා තියෙනවා. ඔහුගේ කකුල ඇදී ගියාලු. හalleluya. ඒ නිසා තමයිලු ඔය මුස්ලිම් අය ඊශ්‍රායෙල් වරු සත්තුන්ගේ කලව සන්ධියේ නහරේ තියෙන තැන ඔවුන් කැමරට ගන්නෙ නැහැ කියලා කියනවා. ඉතින් ඒක මං හිතන්නේ ඇත්ත. ඉතින් බයිබලෙත් ඒක කියනවා. හරිද? ආශිර්වාදය කරන තුරු මම නුඹව අරින්නේ නැහැ. අර මිනිස්සයා කියනවා මම අතාරින්න නෑ මට ආශිර්වාද කරන්න. හalleluya. මේ උදෑසන කී දෙනෙක් දෙවියන් වහන්සේට කියන්න යනවද? මං ඔබව අතාරින්නේ නැහැ මට ආශිර්වාද කරන තුරු. මේක තමයි ඔබගේ ආඥා. හalleluya. නිකන් ඇවිල්ලා ගීතිකා ටිකක් කියලා නිකන් ඇවිල්ලා නමස් ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා. මම ලෝකේ වටේ යන විට මම දේශයේ වටා යන විට මම මොනවද කරන්නේ? මම ආශිර්වාද ලද්දෙක්. හalleluya. හalleluya. අපි වැඩක් කළා. අනේ මුදලාලි සල්ලි දෙන්නේ නැහැ. ඒක ගන්න රුපියල් 10000යි එන්න දෙන්නේ 20000ක් වේදම් කරන්න ඕන ඒක ගන්න යන්නේ. හalleluya. ඒ දන්නවද? එච්චරටම අපිට ආශිර්වාදය නැහැ. හalleluya. එම නේද? හැබැයි ආශිර්වාදය අපිට තියෙනකොට දන්නවද අපි වැඩ කරපුවාම අපේ කුලිය වෙන කෙනෙක් ලබා ගන්නෙ නැහැ. ඒක වෙන කෙනෙකුගේ දෑත්වල තියෙන්නේ නැහැ. අපි වැඩ කරපුවාම අපේ කුලිය අපි වැඩ නිම වෙන්න ප්‍රථමයෙන් ඒක අපේ දෑත්වලට එනවා. දෙවියන්සේගේ ආශිර්වාදය ඔබට පොහොසත්කම ගෙනල්ලා දෙනවා. හalleluya. කාටවත් එක රුපියලක්වත් කොල්ල කන්න බෑ. කාටවත් ඒකට වංචා කරන්න බෑ. කාටවත් ඒවා බලහත්කාරකමෙන් තියාගන්න බෑ. කාටවත් මුලා කරන්න බෑ. යාකෝබ් ආශිර්වාද ලද්දෙක් වුණාම යාකෝබ්ට වඩා කපටියෙක් ලාබන්. නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යාකෝබ් එක තිබුණු නිසා ලාබන්ට බැරි වුණා යාකෝබ් අල්ලගන්න. දන්නවද යාකෝබ්
ඔගේ භාර්යාවන් දෙදෙනාවත් අරගෙන එනවා. ඒ එන විට මෙන්න දේවදූතෙක් හම්බ වෙනවා. හලෙලූයා. මේ දේවදූතයා කියනවා ඊළඟට. අපි මේක ඊළඟ කොටස කියමු. මෙන්න බලන්න. ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි කීය. නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. නුඹේ නම මොකක්ද? කියන්නේ. ජාකොබ් ඔහුට ජාකොබ් යයි ඔහු කීය. ආමෙන්. දන්නවද ගොඩාක් මිනිස්යන්ගේ නම හරිම වැදගත්. හරි. ආමෙන්. ගොඩාක් බයිබලේ ගොඩාක් අයගේ නම් වෙනස් කරා. ගොඩක් අයගේ නම් වෙනස්. හලෙලූයා. ගොඩක් මං නිතරම කියනවා මේ තමිල් අයට දමිල අයට එක එක ජාතියේ නම් තියෙනවා. මහා අසෝබන නම් අසික්සිත නම් තියෙනවා ඒගොල්ලන්ට. තනවාද ඒවා වෙනස් කරගන්න ඕනේ. සමහරක් අයට තියෙනවා නාගලිංග. හරිද? මේවා නම්ද? මේවා නම්ද? තේරෙනවද මං කියන එක? හලෙලූයා. මේවා නම් නෙමෙයි. මේවා ශාප. හරිද? මේවා වෙනස් වෙන්න ඕන. ගොඩාක් අයට තියෙනවා මේ වගේ නම්. ඉතින් යාකෝබේ නම දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? කපටියා. එහෙම නැත්නම් අවස්ථාවාදියා කියන මේ නම දෙවියන් වහන්සේ යාකෝබ්ගෙන් අයින් කරා. දෙවියන් වහන්සේ යාකෝබ්ගෙන් මේ නම අයින් කරා. ආමෙන්. අයින් කරලා මොකද්ද දීපු නම? නුඹ අද ඉඳලා ඊශ්‍රායෙල් වන්නේය. දෙවියන් වහන්සේ තමයි පළමු වතාවට ඊශ්‍රායෙල් කියන නාමය දෙන්නේ. ආමෙන්. මේ ඊශ්‍රායෙල් කියන නාමය යාකෝබ්ට දෙවියන් වහන්සේ දෙනවා. ඒක තමයි ආශිර්වාදය. හලෙලූයා. අද ඉඳලා නුඹ යාකෝබ් වෙන්නේ නැහැ. නුඹ ඊශ්‍රායෙල් වන්නේය. ආමෙන්. බයිබලයේ කියනවා ඔහු දෙවියන් වහන්සේ දූතයා ආශිර්වාද කරා කියලා. ආමෙන්. දන්නවද? යාකෝබ්ගේ කලවට ගසුවම යාකෝබ් ඇවිදින විදිය වෙනස් වුණා. ආමෙන්. මෙතෙක් කල ඔබ ඇවිද්දේ මොන විදිහටද? කොයි දිශාවටද? ඔබ ඇවිද්දේ කපටියෙක් විදිහටද? ආශිර්වාදය ඔබ තුල තියෙන්න පුළුවන්. රවටිලිකාරයෙක් වුණත්, ඔබ බොරුකාරයෙක් වුණත්, ඔබ වංචාකාරයෙක් වුණත් ආශිර්වාදය ඔබ තුල තියෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට ඕනේ පරිවර්තනයක් ගෙනෙන්න. දෙනාසේ ආබ්‍රහම්ට කියනවා මම නුඹට ආශිර්වාද කරන්නට යනවා. නුඹේ නෑයන්ගෙන්, නුඹගේ දේශයෙන්, නුඹගේ නිවසෙන් නුඹ එළියට යන්න ඕනේ. ආමෙන්. ඒ කියන්නේ නුඹේ පුරුදු වලින්, නුඹගේ අබ්බැහි වලින්, නුඹගේ ජීවිතේ රඳා පවතින දේවල් වලින් නුඹ එළියට එන්න මම නුඹට ආශිර්වාද කරන්න යනවා. හලෙලූයා. ඒ ආශිර්වාදය ඔබට තිබෙන්න පුළුවන්. ඔබ මොන විදිහකට ජීවත් වුණත්. නමුත් යාකෝබ්ට තිබුණ එක ප්‍රශ්නයයි. යාකෝබ්ට හදවතේ සමාදානය තිබුණේ නැහැ. දෙනාසගේ ආශිර්වාදය හැම තැනකදීම ලැබුණා. ඇයි දන්නවද ඔහුට ලැබුණ නැත්තේ? ඔහු ජීවත් වුණේ පරණ විදිහට. මෙන්න මේකයි ඔහුට උනේ. ගලාති 6:7 ගලාති 6:7 නොරවටෙල්ලා දෙවියන් වහන්සේට සරදම් කරන්නට කාටවත් බැරිය. මක්නිසාද මිනිස්සෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංශය සඳහා වපුරන්නා මාංශයේ කුණුවීම කපා ගන්නේය. ආත්මයන්න් සඳහා වපුරන්නා ආත්මයන්ගේ සදාකාල ජීවනය කපා ගන්නේය. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා තිබෙනවා. ඊ타ත්ම සාර්ථකත්වයේ කරා ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයේ කරා ගමන් කරන්න. නමුත් ඔබට බලය තිබෙනවා වපුරන්න සහ කපා ගන්න. ආමෙන්. හලෙලූයා. දැන් ඔබ මොනවද වපුරන්න යන්නේ? ආමෙන්.
ඔබගේ ජීවිතෙන් ඔබ හොඳ දේවල් වැපරුවොත් ඔබ හොඳ දේවල් ලබන්නට යනවා. ආමෙන්. ඔබ නරක දේවල් වැපරුවොත් ඒ දෙවියන්සේගේ ආශිර්වාදය ඔබ තුල තියෙනවා. ආමෙන්. දැනස ඔබ ආශිර්වාද කරලා තියෙනවා. නමුත් ඔබ නරක දේවල් වපුරනවා. දැනස ඔබ ආශිර්වාද කරලා තියෙනවා. ඔබ ආශිර්වාද ලද්දෙක්. ඔබ කරන ඕනම දෙයක් සාර්ථක වෙන්න යනවා. නමුත් ඔබගේ ක්‍රියාව තුලින් ඔබ ලබා ගන්න දේ. ආමෙන්. හලෙලූයා. ඔබගේ ජීවිතේට නරක බලපෑම් එහෙම නැත්නම් හොඳ බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේ යෙසායාගේ පොතේ 52 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වචනේ කියනවා ඔතනින් පිටතට යන්න කිසි අපවිත්‍ර දෙයකට අත නොගසන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම අපි ලබා ගන්න විට දන්නවද ඒ ආශිර්වාදය හිල් ඇති පසුම්බියකට ලබා ගන්න එපා. හිල් ඇති පසුම්බියකට ලබා ගන්න එපා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට ලැබෙන විට දන්නවද ඔබගේ පසුම්බිය හොඳ පසුම්බියක් වෙන්න ඕනේ. ආමෙන්. ඒ පසුම්බිය ඔබ ඒක හදා ගන්න ඕනේ. ආමෙන්. ඔබ ඒක ඔබගේ ජීවිතයට ලබා ගන්නකොට දන්නවද ඒක හොඳ ශාස්ත්‍රීය පොළවකට ඒක ලබා ගන්න. මම ඒකයි කිව්වේ ඔබ හොඳ ගසක් වුණොත් ඔබ හොඳ ඵල දරනවාමයි. හොඳ ගසකට ආශිර්වාදලත් ගසකට බෑ නරක ඵල නිදහස් කරන්න. ආමෙන්. කී දෙනෙක් මේ උදෑසන ආශිර්වාද ලබන්න යනවාද? ආමෙන්. ඔබ ඉන්න විදිහටම දෙවියන්වහන්සේ ඔබ ආශිර්වාද කරනවා. දෙවියන්වහන්සේ ඔබට කියන්නේ නෑ සුද්ධ වෙලා වරෙන් ධර්මිෂ්ඨ වෙලා වරෙන් දෙවියන්වහන්සේම කියන්නේ ඔබ ඉන්න විදිහට දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. හලෙලූයා. ඔබ අවුරුදු 50ක් නම් ඔබ අවුරුදු 50 දීම ඔබ ආශිර්වාද ලද්දෙක්. ආමෙන්. හලෙලූයා. ඒක තමයි අනුග්‍රහය. ඒක තමයි අනුග්‍රහය කියලා කියන්නේ. හැබැයි ඔබට තීරණයක් තියෙනවා. ඔබ මොන වගේ මිනිසෙක් වෙන්න යනවද? ආමෙන්. හලෙලූයා. ඔබ හොඳ ගසක් වෙනවද? මම නරක ගසක් වෙනවද? මම හොඳ ඵල දරනවද? මම නරක ඵල දරනවද? ඒක ඔබගේ තීරණයක්. ආමෙන්. හලෙලූයා. ලෑස්තිද ඔබ? ලෑස්තිද ඔබ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයට එන්න? කියමුද අපි ඔක්කොම කතා කරලා ආශිර්වාදය. කියමුද අපි ඔක්කොම කතා කරලා ආශිර්වාදය. ආමෙන්. මතක තියාගන්න දෙවියන් වහන්සේ තුලින් කිසි අයහපතක් පැමිණෙන්නේ නැත. ආමෙන්. දෙවියන් වහන්සේ තුලින් කිසි අයහපතක් පැමිණෙන්නේ නැත. හලෙලූයා. සියලුම යහපත්කම් උන්වහන්සේ තුලින් පැමිණෙනවා. ආමෙන්. ඔබ අද දේව මෙහෙ ඉවරලා ගෙදර යනකොට ඔබ බාරකට ගියොත් ඔබ හිතනවද දෙවියන් වහන්සේ ඔබට ගහයි කියලා? කී දෙනෙක් හිතනවද? පාස්ටර් එහෙම කියන්න එපා පාස්ටර් කට්ටිය අරක්කු බොයි පාස්ටර්. ඉතින් මම බොන්නේ නැහැ නේ. හලෙලූයා. ආමෙන්. මම ඔබට කියන්න යන්නේ මේකයි. ඔබ එහෙම ගියාට දෙවියන් වහන්සේ ඔබට ගහන්නේ නැහැ. ඕ කට්ටිය හොඳටම පව් කරන්න යනවා. හලෙලූයා. රංග යන ගම වැලියනේ බාරකට යයිද? හලෙලූයා. මම කියන්න යන්නේ මේකයි. දෙවියන් වහන්සේ වල්ලන්න එපා. උන්වහන්සේ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ විතරයි. කවුරු හරි කැමති දෙයකට? කවුරු හරි කැමති දෙයකට? හලෙලූයා. ආමේන්. පාස්ටර් සෙනගව හොඳට බය ගන්නන්න. නැත්තම් මේ මිනිස්සු නෑ මම බය ගන්නන්නේ නෑ. අපිට ඉන්නේ ප්‍රේමයේ දෙවි කෙනෙක්. හලෙලූයා. ප්‍රේමයේ කීකේ පාස්ටර් ඔයා දන්නේ මිනිස්සු කරන දේවල්. හලෙලූයා. ආමේන්. ඔබ හිතනවද මම මෙතන දේශනා කළොත්
දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා බාරකට ගිහිල්ලා අරක්කු බිව්වොත් දන්නවද අතපය කැඩිලා ශාප වෙන්න යනවා කියලා මම දේශනා කරොත් ඔබ හිතනවද නොබීදී කියලා? අද නොබීදී. ඒක මතක තියෙන හින්දා ටිකක් බයට අද නොබීදී. හැබැයි ඇතුළ වෙනස් වෙලා නෑ. ඇතුළ වෙනස් වෙන්නේ කොහොමද? ආදරයත් එක්ක. ආමේන්. හලෙලූයා. ඒක තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේ නීති දාලා කිව්වා ඔබ මේක කළොත් මේක සිද්ධ වෙනවා මේක කළොත් මේක වෙනවා මේක කළොත් මේක වෙනවා කියලා උන්වහන්සේ නීති දාලා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න කල්පනා කරා. ඇයි දන්නවද මිනිස්සු එච්චර නරක විදියට ජීවත් වෙන නිසා. නමුත් උන්වහන්සේ දැනගත්තා නීති නිසා කවුද වෙනස් වුනේ? කවුරුත් වෙනස් වුනේ නැහැ. නීති වලින් මිනිස්සුන්ගේ සිත වෙනස් කරන්න බෑ. ආමෙන්. නීති වලින් මිනිස්සුන්ගේ සිත් වෙනස් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න පුළුවන්. උන්වහන්සේ බලහත්කාරකම් කරන්නේ නැහැ. උන්වහන්සේ පේත්‍රස්ට කිව්වා පේත්‍රුස් නුඹ මට ආදරේ නම් මට සේවය කරපන්. හලෙලූයා. ආමෙන්. උඹ මට ආදරේ නැත්තම් මට සේවය කරන්න එපා. ඔබට කැඳවීමක් තියෙනවා පේත්‍රස්. උඹ සේවය කරේ නැත්තම් ඊළඟ අවුරුද්දේ උඹ වෙල්ලනවා. දෙනවසේම කිව්වේ නැහැ. හලෙලූයා. ඔබ මට ආදරේ නම් පේත්‍රුස් මට සේවය කරන්න. ස්වාමීනි මම ඔබට ආදරේ. හලෙලූයා. දන්නවද ඒ ආදරේ නිසා පේත්‍රුස් කුරුසගසේ ජීවිතය දුන්නා. ආමෙන්. ඒ ආදරේ උන්වහන්සේගේ ආදරේ නිසා. හලෙලූයා. ආමෙන්. කතරගමට මිනිස්සු බාර ඔප්පු කරන්න යන්නේ ඇයි කියලා අහලා බලන්න. බයට. මොනවටද? බයට. හලෙලූයා. ඔයගොල්ලෝ අද මෙතන ඉන්නේ ඇයි? දෙවියන්වහන්සේට බය වෙලාද? දෙවියන්වහන්සේට බය වෙලාද? ගෙදර හිටියොත් ගහයි කියලා නෑ. බයට මෙතනට එන්න එපා. ඔබ තුල තිබෙන දෙවියන්වහන්සේගේ ආදරය, දෙවියන්වහන්සේගේ ප්‍රේමය, දෙවියන්වහන්සේගේ කරුණාව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම දකිනවා. මම ඒක හැම දවසකම දකිනවා. ඒ නිසා මට බෑ උන්වහන්සේව නමදින් නැතුව ඉන්න. මට බෑ මගේ ගෙදරට වෙලා ඉන්න. මට ඕනේ උන්වහන්සේව සමරන්න, උන්වහන්සේව නමස්කාර කරන්න. හාලෙලූයා. ඒක තමාගේ අභ්‍යන්තරයෙන් පැමිණෙන ඒ දෙවියන්වහන්සේගේ ආදරයයි. හාලෙලූයා. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ තවත් එක දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගෙන් පැමිණෙන්නේ ආශිර්වාදේ විතරයි. ආමෙන්. හලෙලූයා. හැබැයි මේ පොළවේ යහපතයි අයහපතයි තියෙනවා. ඔබට මම එකයි කිව්වේ අර ගුටිකයි කියලා කිව්වේ. වැරදි දේවල් ඉතින් ඒක නිසා අපි හොඳ ගසක්. ආමෙන්. කී දෙනෙක් ඉන්නවද මෙතන? මම හොඳ ගසක්. හලෙලූයා. මම හොඳ ගසක්. ලෑස්තිද ඔබ? ආමෙන්. හොඳයි අපි නැගිටිමු. You deserve the glory.